අද අපි කතා කරන්න යන්නේ ගුරු විභාගයෙන් සමත් වෙන්න නම් දැනගෙන යන්න ඕන තවත් කරුණු කීපයක්. අපි යම් කරුණු වලට. ශ්‍රී ලංකාවේ ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කළේ කුමන වර්ෂයේදීද? ලංකාවේ ගුරු සේවය සංවෘත ශ්‍රේවයක් බවට පත් කළේ කුමන වර්ෂයේදීද? ඒ තමයි 2021 දී. 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දුන් විෂය ධාරාව කුමක්ද? 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දුන් විෂය ධාරාව කුමක්ද? ඒ තමයි වෘත්තීය විෂය ධාරාව. යුනෙස්කෝ ආයතනයේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? යුනෙස්කෝ ආයතනයේ ප්‍රධාන මූලස්ථානය පිහිටවලා තියෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර. ප්‍රංශයේ පැරිස් නුවර තමයි යුනෙස්කෝ ආයතනයේ ප්‍රධාන මූලස්ථානය පිහිටලා තියෙන්නේ. ඉගෙනුම් ඵල එහෙම නැත්නම් ලර්නිංగ్ අවුට්කම්ස් යන්නේ අදහස් කරන්නේ කොහොමද? ලර්නිංగ్ අවුට්කම්ස් කියලා කියන්නේ ඉගෙනුම් ක්‍රියාවලිය අවසානයේ ශිෂ්‍යයා අත්පත් කරගත යුතු නිපුණතා. ඉගෙනුම් ක්‍රියාවලිය අවසානයේ ශිෂ්‍යයා අත්පත් කරගත යුතු නිපුණතාවලට තමයි ඉගෙනුම් ඵල එහෙම නැත්නම් ලර්නිංగ్ අවුට්කම්ස් කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක වන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ අරමුණ කුමක්ද? ඒ තමයි භෞතික සම්පත් සමානව බෙදා හරිමින් ජනප්‍රිය පාසල් කරා යන තදබදය අවම කිරීම. මාර්ගගත ඉගෙනුම එහෙම නැත්නම් ඔන්ලයින් ලර්නින් සඳහා ලංකාවේ රජය හඳුන්වා දුන් නිල වෙබ් අඩවිය කුමක්ද? ඔන්ලයින් ලර්නින් සඳහා ලංකාවේ රජය හඳුන්වා දුන් නිල වෙබ් අඩවිය කුමක්ද? ඒ තමයි ඊතක්සලාව. පන්ති කාමර කළමනාකරණය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පන්ති කාමර කළමනාකරණය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ තමයි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා සුදුසු පරිසරයක් පන්ති කාමරය තුළ පවත්වා ගැනීම. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා සුදුසු පරිසරයක් පන්ති කාමරය තුළ පවත්වා ගැනීම. NVQ යන්නේ සම්පූර්ණ නම කුමක්ද? ඒ තමයි National Vocational Qualification. NVQ කියලා කියන්නේ National Vocational Qualification. ලංකාවේ අධ්‍යාපන පරිපාලන ව්‍යුහය බෙදෙන ප්‍රධාන මට්ටම් 4 මොනවාද? ලංකාවේ අධ්‍යාපන පරිපාලන ව්‍යුහය බෙදෙන ප්‍රධාන මට්ටම් 4 තමයි ජාතික, පළාත්, කලාප සහ කොට්ටාස මට්ටම. ජාතික, පළාත්, කලාප සහ කොට්ටාස මට්ටම. විෂය සමගාමී ක්‍රියාකාරකම් යන මොනවාද? විෂය සමගාමී ක්‍රියාකාරකම් කියන්නේ මොනවද? ඒ තමයි විෂය මාලාවට අමතරව ශිෂ්‍යයාගේ පෞරුෂ වර්ධනයට උපකාර වන ක්‍රීඩා සමිති වගේ ක්‍රියාකාරකම් වලට තමයි විෂය සමගාමී ක්‍රියාකාරකම් කියලා කියන්නේ. අඛණ්ඩ තක්සේරුව එහෙම නැත්නම් කන්ටිනියස් ඇසෙස්මන්ට් යනු කුමක්ද? ඒ තමයි වාර අවසාන විභාගයට අමතරව ඉගෙනුම් ක්‍රියාවලිය පුරාම ශිෂ්‍යයාව ඇගයීමට ලක් කිරීම. ඉගෙනුම් ක්‍රියාවලිය පුරාම ශිෂ්‍යයාව ඇගයීමට ලක් කිරීම තමයි කන්ටිනියස් ඇසෙස්මන්ට් කියලා කියන්නේ.